ඔයාලව මගේ YouTube channel එකට ආදරෙන් එකතු කරගන්නවා අදත්. ඉතින් අද අපි යන්නේ වික්ලෝ මවුන්ටන්ස් පැත්තට. ඒ කියන්නේ බීච් සයිඩ් එකට නෙවෙයි, කන්ට්‍රි සයිඩ් එකේ තියෙන ලස්සන තැන් දෙක තුනක් බලන්න තමයි යන්නේ. අපි මේ ගමන යන්නේ අපේ පුංචිලත් එක්ක. ඉතින් මේ යන ගම තිබ්බේ පාර view එක තමයි මම මේ රෙකෝඩ් කරලා ඔයාලට පෙන්නන්නේ. ඉතින් හරිම ලස්සනයි. අපි ගියපු පාර කන්ට්‍රි සයිඩ් රෝඩ් එකක් ඉඳලා පුදුම ලස්සනක් තිබුණේ. ඉතින් ඉස්සරහට මම කියන්නම් අපි කොහෙද යන්නේ ඒ වගේ විස්තර කොහොමද කියලා. ඉතින් අද අපි යන්න ප්ලෑන් කරේ වයිට් හිල්. එතකොට ලෆ්ටේ ඒ කියන්නේ ගිනස් ලේක් එක. හැමෝම දන්නවා අයර්ලන්ඩ් වල ගිනස් ලේක් එක කියන්නේ මොකක්ද කියලා. ඉතින් ගිනස් ලේක් එකයි ඒ වගේම බැලිනස් වුඩ්. ඉතින් ඒ තුන තමයි අපි අද බලන්න යන්නේ. ඉතින් මම ඒ තුනේ විස්තර ඔයාලත් එක්ක ෂෙයා කරගන්න කියලා හිතුවා. අපිට කිල්වල ඉඳලා විනාඩි 40ක වගේ ඩ්‍රයිව් එකක් තමයි පෙන්නුවේ ගිනස් ලේක් එක ගාවට යන කම්ම. ඉතින් අපි දැන් යන ගමන් තමයි ඉන්නේ. හරිම ලස්සනයි මේ පාර මම කලින් කිව්වා වගේම. මේ ගමන යන්න හම්බ වෙන්නේ සැලී ගැප් එක හරහා. ඉතින් සැලී ගැප් එකේ තව සුවිශේෂී ස්ථානයක් හම්බ වෙනවා. ඒ පාලමේ නම තමයි I love you කියන්නේ. මේ තමයි එතන. අපි එතන නැවැත්තුවේ නැහැ. කටියන එතන නවතිලා පික්චර්ස් ගන්නවා අපි දැක්කා. ඒ පාලමට ඒ නම හැදිලා තියෙන්නේ 2007 දී ෆිල්ම් කරලා තිනවා එතන රොමැන්ටික් ඩ්‍රාමා එකක්. ඒ හින්දා තමයි ඒ නම ඒ පාලමට හැදිලා තියෙන්නේ. ඉතින් අපි දැන් සැලී ගැප් එක පාස් කරගෙන ඉස්සරහට යන ගමන් තමයි ඉන්නේ අපේ ඩෙස්ටිනේෂන් එක ගාවට. මම ඔයාලට කලින් කිව්වා වගේම මේ තැන් තුනම පිහිල්ලා තියෙන වික්ලෝ කවුන්ටි එකේ. ඉතින් කවුන්ටි වික්ලෝ වල වික්ලෝ මවුන්ටන්ස් වල තමයි මේක පිහිටලා තියෙන්නේ. ඒක තමයි ලොකේෂන් එක. එතකොට තව විස්තර කතා කරත් ලෆ්ටේ කියන වැවට තව නමක් තමයි ගිනස් ලේක් කියලාත් කියනවා. ඉතින් ගිනස් ලේක් කියලා මේක හඳුන්වන්නේ මේ ඉඩම අයිති භූමිය අයිති ගිනස් බියර් හදන සමාගමට. ඒ වගේම මේ වැවේ උඩ කොටසේ සුදු පාට වැලි තීරයක් තියෙනවා. ඉතින් ඩාර්ක් බ්ලැක් කලර් වගේ තමයි වතුර. ඉතින් වාහනේ පාක් කරලා කාර් පාක් එකෙන් ඉතින් පාරෙන් අනිත් පැත්තට පැනලා මීටර් 150ක් වගේ යනකොට තමයි අපිට වැව බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි දැන් මේ යන ගමන් තමයි ඉන්නේ. අපිට ඒ වැව ගාවට යන්න බෑ. මොකද මේක ප්‍රයිවට් ප්‍රොපර්ටි එකක් හින්දා මෙතන ඇත්තටම ටුවරිස්ට් ඩෙස්ටිනේෂන් එකක් විදිහට කන්සිඩර් කරනවා අයර්ලන්ඩ් වල. ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ මේ ගිනස් ලේක් එක. මම ඔයාලට කලින් කියලා තිනවා අයර්ලන්ඩ් වලට ඉර පායන්නේ හරි අඩුවෙන් කියලා. ඉතින් එදා ඒ වුණාට හොඳට ඉර පායලා තිබුණ හින්දා ඒ කලර්ස් හරිම ලස්සනට පෙනුණා. ඉතින් හරිම ලස්සන තැනක් තමයි මේක. අයර්ලන්ඩ් එන කෙනෙක් ඉන්න කෙනෙක් අනිවාර්යයෙන්ම බලන්න යන්න මෙතන. ඉතින් අපි ආයෙමත් වාහනේ පාක් කරපු තැනට ආවා. එතනින් උඩ පැත්තට තමයි වයිට් හිල් එකේ අපිට හයිකින් ඒරියා එක සහ බැලිනස්ටෝ යන්න තියෙන්නේ. අපි මුලින්ම ඩිසයිඩ් කරේ වයිට් හිල් යනවා කියලා. ඉතින් ඉස්සරහා හම්බ වෙන ජංක්ෂන් එකෙන් අපි වම් පැත්තට හැරිලා උඩට යනවා. ඒ පැත්තට තමයි වයිට් හිල්. එතකොට ඒ ජංක්ෂන් එකෙන් දකුණු පැත්තට ගියාම තමයි බැලිනස්ටෝ යන්නේ. මෙන්න මෙතන තමයි ඒ ජංක්ෂන් එක තියෙන්නේ. අපි දැන් මේ යන්නේ වයිට් හිල් වලට. එතකොට වයිට් හිල් වලින් තව හයිකින් ඒරියාස් ගොඩකට යන්න පුළුවන්. අපි වයිට් හිල් වලින් ආපස්සට එනවා. ඉතින් වයිට් හිල් වලත් වටේ ලොකේෂන් එකේ ගොඩක්ම පේන්නේ ගිනස් ලේක් එක පැත්තකින්. මම දැකලා තියෙනවා අයර්ලන්ඩ් වල ගොඩක් හයිකින් ට්‍රෙකින් යන පැතිවල ගොඩක් අය
බල්ලෝ අරන් එනවා එයාලගේ. ඉතින් ගොඩක් වෙලාවට මෙහෙ වයසට ගියාම ගොඩක් අය ගෙවල් වල තනි වෙනවනේ, ලංකාවේ වගේ නෙවෙයිනේ. ඉතින් එයාලා ඒගොල්ලන්ගේ තනිකම් මකා ගන්න තමයි පෙට් කෙනෙක් ගෙදර හදන්නේ. ගොඩක් වෙලාවට එයාලා හදන්නේ බව්වෙක්ව. ඉතින් එයාලා එයාවත් අරගෙන තමයි එයාලගේ ෆ්‍රී ටයිම් එකේ එළියට යන්නේ. ඉතින් අපි මේ ගියේ ස්ප්‍රින් එක පටන් ගත්ත ගමන් තමයි මේ ගමන. ඒක හින්දා කලර්ස් හරිම වෙනස්. ග්‍රීනි නැහැ ලොකුවට, මොකද මේ සමයක නෙමේ නිසා. හැබැයි මම මේ කලර් වයිබ් එකටත් මේ කලර් කම්බිනේෂන් එකටත් ගොඩක් කැමති. අපි වයිට් හිල් එකට යන්න මෙතනින් වමට හැරිලා යන්න ඕනි. ඉතින් මෙතන කහපාට අයිකන් එකෙන් පෙන්නන්නේ අපි යන්න ඕනි පාර. ඉතින් අපි ඔතනින් උඩට යන්න පිටත් වුණා. ඊට පස්සේ අපිට සාමාන්‍යයෙන් වයිට් හිල් වල මුදුනට යන්න ගියේ විනාඩි 30ක් වගේ කාලයක්. ඒක ලොකු අමාරු හයිකින් ඒරියා එකක් නෙවෙයි. චුට්ටක් ගල් වගේ තිබුණා. සමහර තැන්වල පාර හරියටම නැහැ. හැබැයි ඒක එච්චර ලොකු අමාරුකමක් තිබ්බේ නැහැ අපිට උඩට යන්න. මෙන්න මේ ටිකේ තමයි ඒ වගේ ගල් වගේ ඇවිල්ලා තිබ්බේ පාරට. නැත්නම් අනිත් ටික නම් හොඳට හැදිලා තිබුණේ. ඉතින් මේක එයාලා වෙනස් කරන්න නැතුව ඇත්තේ සමහරක් විට. එතකොට පරිසරයට වෙන හානිය හින්දා වෙන්න පුළුවන්. මම ඒක හරියටම දන්නේ නැහැ. අපිට මෙතෙන්ට තියෙන view එකම තමයි උඩට ගියාමත් තියෙන්නේ. ඒ කියන්නේ උතනින් අපිට ඉස්සරහට පේන්නේ ගිනස් ලේක් එක. ඉතින් අපි මුදුනටත් ගිහිල්ලා ගිනස් ලේක් එකේ view එක enjoy කරලා ආපහු පල්ලෙහාට එන්න පිටත් වුණා. මම දැන් ඔයාලට පෙන්නන්නේ අපි ආපු පාර. ඔය තියෙන්නේ සැලී ගැප් එක. අපි සැලී ගැප් එක හරහා තමයි මෙතනට ආවේ. ඉතින් ඊට පස්සේ අපි දැන් ආයෙමත් පල්ලෙහාට බහින්න තමයි මේ ලෑස්ති වෙන්නේ. එතකොට ඔයාලට මම පෙන්නනම් අපි වාහනේ නැවැත්තුව හරියත් මෙතනට පේනවා. මම එතන ඔයාලට දැන් පෙන්නන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් ඔය හරියෙන් තමයි අපි වාහනේ පාක් කරලා මෙතෙන්ට එන්න පිටත් උනේ. අපි වයිට් හිල් වලින් බැහැලා පල්ලෙහාට ඇවිල්ලා දැන් බැලිනස්ටෝ වුඩ් එක ඇතුළට යන පාරට හැරිලා තමයි මේ ඉන්නේ. ඉතින් මේ පාර නම් චුට්ටක් අමාරුයි යන්න. පල්ලමකට බැහැලා යන්න තියෙන්නේ. ඒක හින්දා චුට්ටක් පරිස්සමෙන් යන්න ඕනි. වයිට් හිල් වලට යන්න නැති කෙනෙක්ට මෙතනට එන්න විනාඩි 10ක වගේ කාලයක් තමයි යන්නේ කාර් පාක් එකේ ඉඳලා. ඉතින් අපි දැන් ඒ වුඩ් එක ඇතුළට යන තැනට ඇවිල්ලා තමයි ඉන්නේ. ඉතින් මෙතන ඉඳන් පල්ලෙහාට එක දිගටම තියෙන එක විදිහටම ගස් වැවිච්ච
පාරක් හදලා තියෙනවා බ්‍රෝඩ් වෝක් එකක්. ඉතින් අපි ඒකේ පල්ලෙහාට ගිහින් බලමු කොහොමද කියලා. ඒ වගේම මම ඔයාලට කියන්න ඕනේ මෙතන තියෙන විශේෂත්වය තමයි මේ ලොකේෂන් එක වගේම තැනක තමයි Lord of the Rings වල එක ෂූටින් එකක් වෙලා තියෙනවා. මෙන්න මේ වගේම තැනක. ඉතින් ඒකින්ද තමයි මෙතන ගොඩාක් ප්‍රසිද්ධ. ඊට පස්සේ එහෙමම ඒක දිගේ පල්ලෙහාට බැහැගෙන ආවා. එතනට ආවහම තමයි අපි දැක්කේ එතනත් කාර් පාක් එකක් තියෙනවා. අපි කලින් නම් කාර් පාක් එක කියලා වාහනේ නැවතුවේ පාර ආයිනේ. ඉතින් ඊට පස්සේ එතන කොෆි ෂොප් එකක් තිබ්බා. අපි එතන කොෆි ෂොප් එකෙන් කොෆි එකකුත් බීලා ආපහු උඩට එන්න පිටත් වුණා. ඊට පස්සේ අපි හෙමින් පාර දිගේ කාර් පාක් එකට එන්න පිටත් වුණා උඩට. මොකද අපි කන්දක්නේ බැස්සේ. දැන් අපි ඒක උඩට නගින්න තමයි තිබ්බේ. ඒ එන ගමන් විශේෂ දෙයක් අතරමඟ දැක්කා. ඒ තමයි මේ hot air balloon එක. ඉතින් මෙහෙත් hot air balloon rides තියෙනවා කියලා මම දැනගත්තේ මේක දැක්කහම. ඉතින් ආයෙත් දවසක ලස්සන අයර්ලන්ඩ් වල වීඩියෝ එකකින් හම්බෙමු.